පිකින් ෆ්ලෑෂ් ඕන වෙලාවකට තියෙනවනේ. anytime නේ. වෙලාවක් කියලා නෑ ඒකට. එතකොට මේ දැන් අවස්ථා තියෙනවාද දැන් පික්මි ෆ්ලෑෂ් එකේ ඩෙලිවර් කරන කෙනාට පොඩ්ඩක් කියනවා රයිට් මේක පොඩ්ඩක් බලන්න චෙක් කරලා දාන්න. ඒගොල්ලෝ එහෙමත් සපෝට් එකක් දෙනවනේ. අනිවාර්යෙන්. ඒගොල්ලෝ පොඩ්ඩක් කිව්වොත් මේක පර්ෆියුම් එකක් පොඩ්ඩක් කැඩෙන්නේ මොකක් කියලා කිව්වොත් ඒක අනිවාර්යෙන් ඒකම සේෆ්ටි එක ඩබල් කරනවා. ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් වල ක්වොලිටි එක තියෙන දැනටමත් හොඳ කස්ටමර් බේස් එකක් තියෙන ලංකාවේ පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් තමයි ලා පර්ෆියුමරි කියන්නේ. ඉතින් අද අපි බලන්න යන්නේ ඒගොල්ලෝගේ බිස්නස් එක එක්ස්ප්‍රෙස් වෙච්ච බිස්නස් ස්ටෝරි එක. අපිත් එක්ක ඉන්නවා රකීබ්. කොහමද? ඉතින් හොඳින් ඉන්න ඉතින් මේ දවස් ටිකේ ඉතින් අපි පොඩක් බිසි සීසන් එක නේ හින්දා. ඉතින් අපිට කියන්න මේ බිස්නස් එකේ ඔරිජින් එක කොහොමද පටන් ගත්තේ? ඉතින් මේ බිස්නස් එක අවුරුදු 5ක් අපි ඉන්නවා. මේ බ්‍රාන්චස් 7ක් තියෙන දැනට. ඒ වගේම අපේ තියෙන සිග්නේචර් බ්‍රෑන්ඩ්ස් කියලා තියෙනවා. ඒ වගේම වැරයිටිස් තියෙන 100ක් විතර තියෙනවා. මේක ස්පෙෂැලිටි එක කියලා ලොන්ග් ලාස්ටිං එක තියෙනවා පැය 12ක් තිස්සේ. හොඳම දේ කියන්නේ මේක ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකක්. එතකොට දැන් මේ කරගෙන යද්දී ඩිලිවරිස් මැනේජ් කරේ කොහොමද? ඉතින් සාමාන්‍යයෙන් අපේ ඕඩර්ස් එනවා වෙබ්සයිට් වලින් එනවා සෝෂල් මීඩියා වලින් එනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ ටික ඔක්කොම ප්‍රොසෙස් කරන්න අපිට සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් විතර යනවා. ඉතින් ලොකුම අවශ්‍ය ඇවිල්ලා කියන්නේ ඉතින් අපිට කස්ටමර් කෙනෙක් එදා දවසට ඕනේ කියලා කිව්වොත් ඒකටත් පොඩ්ඩක් යාට ඉන්න වෙන දවස් 4ක් 5ක් ඒකවත් ඒ ඔප්ෂන් එක තිබෙන්නේ අපි ගාව. අපිට ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. එනකොට ඒකත් කොස්ට් එකක්. යාට අපිට පඩියකුත් ගෙවන්න නම් ඉතින් කොස්ට් එක පොඩ්ඩක් වැඩි ඉතින් එතන. මට කියන්න බලන්න දැන් මේ පික්මි ෆ්ලෑෂ් ගැන දැනගත්තේ කොහොමද? ඇත්තටම පිකින් ෆ්ලෑෂ් එක මම මගේ පර්සනල් යූස් වලට මම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් කල්පනා කරා මම මේක බිස්නස් එකට දාන්න නැතුව ඉන්නේ කියලා. එතකොට මට දැනගන්න කැමතියි මේ වර්ක් ෆ්ලෝ එකට පික්මි ෆ්ලෑෂ් ලේසියෙන් ලින්ක් වුණාද කොහොමද ඒ ෆ්ලෝ එක වෙන්නේ? මුලින්ම අපේ ඕඩර් එකක් ආවොත් ඒක මුලින්ම පැක් කරනවා. ඊට පස්සේ අපේ ස්ටාෆ් කෙනෙක් පික්මි ෆ්ලෑෂ් එක බුක් කරනවා. ඉස්සර වගේ අපිට කස්ටමර්ට දවස් 4-5ක් ඉන්න ඕනේ නැහැ. ඉන්ස්ටන්ට්ම හදිසි ඕඩර් එකක් තිබ්බොත් හරි අපිට කිසි ගැටලුවක් නැහැ පික්මි ෆ්ලෑෂ් එක තියෙන හින්දා. ඒ වගේම මේකේ මල්ටිපල් ස්ටොප්ස් තියෙනවා. ඒක අපිට තවත් ලේසි කරලා දෙනවා. ඒක අපිට ඇත්තම හැසල් ෆ්‍රී එකක්. ලාස්ට් මිනිට් ඕඩර් එකක් ආවොත් ඒ ගැනත් අපි වොරි වෙන්න ඕනේ නැහැ. ඕනම වෙලාවකට පික්මි ෆ්ලෑෂ් අපිත් එක්ක ඉන්න හින්දා. ඒ වගේම මේකේ goods insurance තියෙනවා. ඒක ගැන කස්ටමර්ට කිසි බය වෙන්න ඕන දෙයක් නැහැ. ඒකත් insurance එකක් මේකේ තියෙන හින්දා. මේකේ live tracking තියෙන හින්දා ඒක අපිටත් ලේසි track කරගන්න පුළුවන්. ඒ වගේම කස්ටමර්ටත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට call කර යාට වද දෙන්න ඕනේ නැහැ. ඒකත් යාගේ app එකෙන්ම යාට බලා ගන්න පුළුවන් යාගේ product එක කොයි තියෙන කියලා. ඒක ඇත්තටම අපිට ලොකු hassle free එකක්. එතකොට ලා පර්ෆියුමරි බිස්නස් එකක් හැටියට පික්මි ෆ්ලෑෂ් එක එක්ස්ප්‍රෙස් වුණා. අනිවාර්යෙන්. ඒකේ ලොකු ඇඩ්වාන්ටේජ් තියෙනවා. ඒකේ cost effective එකක් තියෙනවා. අනිත් එක live tracking තියෙනවා. ඒ හින්දා ඒක ඇත්තටම අපිට ලොකු benefit එකක්. පික්මි ෆ්ලෑෂ් හින්දා අපේ business එකම එක්ස්ප්‍රෙස්. wow thank you රකීබ් ඔයාගේ ඉන්ස්පිරේෂනල් ස්ටෝරි එක අපිත් එක්ක බෙදාගත්තට. ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම බිස්නස් එකක් ස්මූත්ලි කරගෙන යන්න නම් හොඳ ඩිලිවරි පාර්ට්නර් කෙනෙක් අනිවාර්යෙන් වැදගත්. ඉතින් ලා පර්ෆියුමරි වගේම ඔයගොල්ලෝගේ බිස්නස් එකක් එක්ස්ප්‍රෙස් කරන්න පික්මි ෆ්ලෑෂ් යූස් කරන්න. පික්මි ෆ්ලෑෂ් එක බිස්නස් එකම එක්ස්ප්‍රස්.